හෙලෝ වෙල්කම් ටු මයි YouTube channel. ඇත්තටම අප්‍රේල් මාසෙ ඉවර වෙලා මැයි මාසෙ ලැබුවත් මට හිතුණා මම මේ වීඩියෝ ක්ලිප් එක මගේ channel එකට අප්ලෝඩ් කරලා තියාගන්නවා කියලා. මොකද කවදා හරි දවසක බලනකොට ලස්සන මෙමරි එකක් විදිහට මට මේක විඳින්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරලා නිසා. ඉතින් අපිටම අපි මේ විදිහට අලුත් අවුරුද්ද ලබනකොට පුළුවන් විදිහට කෑම වර්ග, කැවිලි වර්ග හදනවනේ. මොකද අවුරුදු දවසේ අපේ ගෙදරට එන අමුත්තන්ට පුළුවන් විදිහට සංග්‍රහ කරන්න ඕන නිසා. ඉතින් අපේත් පුළුවන් විදිහට පොඩියට කැවිලි මේසයක් සූදානම් කරගත්ත අවුරුද්දට කලින් දවසේ අම්මත් එක්ක එකතු වෙලා. අමතක නැනේ. මේ ලැබපු 2015 අවුරුද්ද ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම ජීවිතේ හීන බලාපොරොත්තු ඉෂ්ට වෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අලුත් අවුරුද්ද ගිය අලුත් අවුරුද්දට වඩා හැමෝටම සමහර ගොඩක් දේවල් වෙනස් අත්දැකීම් වෙලා තියෙනවා ඇති. මොකද අපි දැන් තරුණ වයසින් නම් අපේ ඉස්සර කාලේ දිහා බැලුවොත් අපිට ඒ කාලේ අලුත් අවුරුද්දක් ගොම ලොකු හීන බලාපොරොත්තු තිබුණේ නැහැ. හැබැයි අපේ වයසේ යනවත් එක්ක අපිට දැන් ලොකු හීන තැන ඉෂ්ට කරගන්න. ඉතින් මේ ඉන්නේ මගේ මල්ලි. මෙයාවත් අවස්සලා අපි ඇත්තටම අර අවුරුදු මේසේ සූදානම් කරගන්න පැය එකමාරක් වගේ දෙකක් වගේ කාලයක් මට මතක විදිහට තිබුණා. ඉතින් ඒ වෙලාවේ පොඩියට අපි මේ විදිහට කෑම මේසෙත් සූදානම් කරගත්තා. ඉතින් අර හැමෝම පවුල එකතු වෙලා කෑම ටික කනකොට ලස්සනට කෑම මේසේ තියනවා දකින්නකොට ආසයිනේ. හැමදාමත් වගේ ආහාර අනුභව නැකත එනකොට අපේ අම්මා තමයි වැඩ අල්ලලා ඒ චාරිත්‍ර මුලින්ම ඉෂ්ට කරන්නේ. ඉතින් එයාගේ අතින් පහන පත්තු කරලා ඊට පස්සේ පිඟන්දයකට අපි දෙන්නට කිරිබත් කැවිලි වර්ග බෙදලා දීලා අපිට කවලා ඊට පස්සේ අපිට ගනුදෙනු කරනවා. මං හිතන්නේ මේ චාරිත්‍ර හරි ලස්සනයි. මේවා ඉස්සර ඉඳන්ම අපේ ආච්චිලා සීයලා අපිට කියලා දුන්න චාරිත්‍ර තමයි අපේ අම්මලා අපිට කරන්නේ. අපිත් කවදා හරි දවසක මේ ඉගෙන ගන්න චාරිත්‍ර තමයි අපේ පරම්පරාවට අපෙන් පස්සේ නායට කියලා දෙන්නේ. ඉතින් අර ඉස්සර ඉඳන් එන මේ ලස්සන චාරිත්‍ර එකම දවසක එකම වෙලාවට කෑම කනවා, එකම වෙලාවට අපි ගනුදෙනු කරනවා. ඒ කරන චාරිත්‍ර අර හරි ලස්සනට තව ජෙනරේෂන් එකකට යනකොට අපිට හරි ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන්. ඇත්තටම මේ අපේ සිංහල සංස්කෘතියනේ. අපේ සිංහල සංස්කෘතිය ලස්සන සංස්කෘතිකාංගන කියන එක. ඉතින් මේ ගැන මම හිතන්නේ හැම කෙනෙක්ම වගේ කරන පොඩි බොරුවක්. මොකද වැඩ අල්ලන වෙලාවට අර පොඩි කාලේ ඉඳන්ම අපි පුරුදු වෙලා තියෙනවා මොකක් හරි පොතක් අරන් කියවන්න, ඉස්කෝලේ වැඩක් කරන්න. ඉතින් මමත් වැඩ අල්ලන වෙලාවට තාමත් ඒ පුරුද්දට කරන්නේ පොතක් කියවන එක හරිය මොනහර ලියන එක. මේ පාර මම අවුරුද්දට කියව පොත මෙන්න මේක. කාන්තාරයේ කුසුම. මේක දන්නවා අය දන්නවා ඇති. මේක අර ලස්සන පොතක්. ලස්සන ෆිල්ම් එකකුත් තියෙනවා. ඉතින් මේ මල්ලිත් එයාගේ නෝට් සම්පූර්ණ කරලා වැඩ ඇල්ලුවා. මේ ඉන්නේ අම්මා ඇත්තටම එයා තමයි හොඳම දේ කරන්නේ. හැමදාම අලුත් අවුරුදු දවසට වැඩ අල්ලනකොට එයා මොනවා හරි පළතුරක් හරි එළවලු වර්ගයක් හරි මොනවා හරි පැලයක් හිටවනවා. ඊට පස්සේ අපි හැමෝම අවුරුද්ද දවස ඉතින් හැම කෙනෙක්ම වගේ නෑයෝ ඥාති අසල්වාසීන් එක්ක එකතු වෙලා ලස්සනට සමරනවනේ. ඉතින් දෙයක් කියන්න ඕන අලුත් අවුරුදු දවසට විතරක් අපි තව මිනිස්සු ගොඩකට මූ වෙනවට වඩා අපි හැමදාමත් අපේ සිතුවිලි අලුත් කරගෙන අනිත් කෙනාට හදවතින්ම hina වෙලා එයාලත් එක්ක අවංකවම ගනුදෙනු කරනවා නම් අලුත් අවුරුද්දට අපි ඇත්තටම අලුතෙන් අලුත් වෙන්න ඕන වෙන්නේ නැහැ. ඇත්තටම මම දකින විදිහට අලුත් අවුරුද්ද කියලා කියන්නේ භෞතිකව ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් ඒ හැමදේම පිරිසිදු කරලා අලුත් කරන එක නෙමෙයි. අපි අපේ ආධ්‍යාත්මිකවත් සිතුවිලි වලිනුත් අලුත් වෙන එක. එතකොට අපි හැමෝටම හැමදාම අවුරුද්දක් වේවි. ඉතින් අවසානෙටත් මේ වීඩියෝ ඉවර කරන්න කලින් මට හිතෙන ප්‍රාර්ථනා කරන්න. ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.